දවසක් යාළුවනේ. මේ තමයි මම මගේ channel එකෙන් ඔයාලට ගේන පළවෙනි vlog එක. මම හිතුවා මේ අවුරුද්දේ ජනවාරි මාසේ මගේ solo date එක vlog එකක් විදිහට ඔයාලට ගේන්න. ඉතින් අපි බලමු කොහොමද solo date එක ගෙවුනේ කියලා. මම හිතන්නේ කෙනෙක්ට වටිනම දෙයක් තමයි self caring කියන්නේ. caring partner කෙනෙක් හොයන වෙලාවේ එහෙමත් නැත්නම් තමන්ගේ පාර්ට්නර් තමන් ගැන කෙයා කරන්නේ නැහැ කියන හිතන වෙලාවකදී caring partner කෙනෙක් හිටියත් තමන් වෙනුවෙන් තමන්ටම self caring එකක් ඇති කරගන්න පුළුවන්. මං කියන්නේ මහ ලොකු දේවල් වලින් නෙවෙයි. තමන් කැමති තමන් ආස කරන දෙයක් වෙනුවෙන් පොඩි කාලයක් පොඩි මුදලක් වෙන් කරලා තමන්ව සතුටු කරගන්න. හැමදාම තව කෙනෙක් අප වෙනුවෙන් දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙද්දී අපි එක දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න කාලය ඇතුලේ අපට පුළුවන් වෙන්න ඕනේ අපිව තනියම සතුටු කරගන්න. දුක හිතෙන වෙලාවට අපේ දුක කියන්න කෙනෙක් නැහැ කියලා දුක් වෙනව වෙනුවට සතුටු හිතන දවසක අපිට සතුට ගැන කියලා hina වෙන්න කෙනෙක් නැහැ කියලා හිත රිද්දවා ගන්නවා වෙනුවට අපිට පුළුවන් අපි ඇතුළෙන්ම අපිට සැනසීමක් ගෙනෙන මිනිස්සු හොයාගෙන එයා එක්ක හැම දෙයක්ම ෂෙයා කරගන්න. තව කෙනෙක් මත විශ්වාසයක් නොතියම අපට පුළුවන් නම් අපි ගැන විශ්වාසයෙන් දේවල් කරන්න. ඇත්තටම ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන self caring කියන්නේ. ඉතින් ඔයාගේ self caring partner ඔයාම වෙන්න. ඉතින් ඔන්නෝකයි මට කියන්න ඕනුනේ. ඇත්තටම මමත් මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම හිතපු දෙයක් තමයි මම මං වෙනුවෙන් කාලේ වෙන් කරගන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා මම මේ හොඳ ආරම්භයක් ගත්තේ කියලා. මම හිතනවා අද දවස හොඳ වෙයි කියලා. අපි බලමු අද දවස මම කොහොමද ගෙවුවේ කියලා. ඒ වගේම ලිප් ලයින් එක ගැන නම් ඇඩි හිතන්න එපා. මේ ඒකේ චුට්ටක් අර මේ thickness එක වැඩි හින්දා මගේ කට එක කැඩිලා. ඒක දැන් උල් කරගන්න විදියක් නැහැ. හැබැයි මට ඒක අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද මගේ කලයකට මාර මාසයි. ගොඩක් කියලා ලෑස්ති වෙලා මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. හරි දැන් මේ යන ගමන් මම දැන් අපේ හොස්ටල් එකේ ඉඳලා මේන් රෝඩ් එකට යන ගමන් ඒ කියන්නේ යාපනේ නුවර පාරට යන්න තව විනාඩි 5න් ගියොත් විනාඩි 20ක් විතර යන්න. මම කියන්න බැරුණා මම කොහෙද යන්නේ කියලා. මම අද කෙඩිනොච්චට යනවා. මගේ පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ආය කුරියකට බඩු වගේක් දාලා තියෙනවා. අද සෙන්සුරාදා නිසා මට ඒක ටිකක් හදිස්සි. ඒ හින්දා ඒකත් අරගෙනම එන්න කියලා බැලුවා. සෝලෝ ඩේට් එක කියන්නේ එළියට බැස්සාම හම්බ වෙනවා ඉතින් යාළුවෝ. මෙයාලා දෙන්නත් එක්ක තමයි මට සෝලෝ ඩේට් එක ආරම්භ කරන්න සිද්ධ වුණේ. ඉතින් ඔය එන්නේ බස් එක. බස් එකට නැග්ගට පස්සේ අපිට හම්බුණා යාළුවෙක්. අනේ බලන්න යාගේ හිනාව හරිම ලස්සනයි. මේ හිනාවට නම් ආදරේ හිතෙනවා. දැන් මේ ඔයාලට පේන්නේ කිලිනොච්චි ටවුන් එක. මේ වෙන කලින් බැස්සා. එයාලා බැස්ස තැන ටික දුරක් ඉස්සරහට ගිහිල්ලා තමයි මම බැස්සේ. මොකද මට යන්න ඕනේ ඉස්සෙල්ලාම කොරිය එකට. මම කොරිය එකට ගියා. හැබැයි තාම පාර්සල් එක ඇවිල්ලා නැහැ. ඒක එනකොට 12:30 වෙනවා. මේ ඔයාලට පේන්නේ කිලිනොච්චි ටවුන් එකේ තියෙන පන්සල. ඔයාලට හිතා ගන්න පුළුවන් මම ඊගාවට යන්න දැන්. ඔව් මම යන්නේ පීසා හට් එකට තමයි. පීසා හට් එකට ගිහිල්ලා මෙනු එක බලලා ඕඩර් එකක් දාලා මන් ටිකක් ඉඳලා Facebook එක පැත්තේ යනකොට මම දැක්කා මම ළඟදි කරපු ෂූට් එක ෆොටෝස් වගේක් දාලා තියෙනවා.
ඉතින් ඒක දැක්කට පස්සේ මම චුට්ටක් විතර කන්ෆියුස්. ඉතින් ඒක බල ඉන්නකොට මගේ ඕඩර් එක ආවා. ඉස්සෙල්ලාම බ්ලැක් කොෆි එක ගෙනත් දුන්නා. ඊට පස්සේ තමයි පීට්සා එක ආවේ. ඔතනදී මට පොඩි සිද්ධියක් වුණා චුට්ටක්. මම කොච්චර try කරත් ඒක මට කඩා ගන්න වෙනවා. ඊට පස්සේ අනේ කවුරු බලන් හිටියත් කමක් නැහැනේ කියලා මම කටින් ඒක කඩලා ගත්තා. පස්සේ මම ඉතින් හිමීට කෑවා. මොකද මට ටයිම් පාස් කරගන්නත් ඕනේ. 12 මාර වෙනකොට තමයි කුලේ ගාවට යන්න ඕන නිසා. 12 මාරට මම පීසා හට් එකෙන් එළියට ආවා. දැන් මම ඉන්නේ කුරේ එකේ. මේක පොඩි වීඩියෝ ක්ලිප් එකක් වුණාට මම මෙතන පැයකට වඩා වැඩි වෙලාවක් හිටියා. මොකද වාහනේ එනවා කිව්වේ 12 මාර වුණාට වාහනේ එනකොට 1 මාර පහ වුණා. ෆයිනලි මම බලාගෙන හිටපු ඒ මොහොත ආවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ බඩු ගොඩක් තිබ්බා. මං හිතුවේ මට තව පැයක් විතර මේකට වෙලා ඉන්න වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. විනාඩි 5ක්වත් ගිනේ මගේ පාසල් එක එළියට අරගෙන මම දැන් මේ ට්‍රිවිල් එකක් දාගෙන යන ගමන් ට්‍රිවිල් එකක් දාගත්තේ ඇත්තටම මම සෑහෙන දුරක් පයින් ගිහිල්ලා ඒ වීඩියෝ ක්ලිප් එකක් මට ගන්න බැරුණා. මොකද මම බඩු එක අරගෙන ආවේ බොහොම අමාරුවෙන්. බස් එකක් ආවා. මට බස් එකට නැග්ගන්නත් බැරුණා. ඒක තමයි හොඳම කතාව මේකේ. ඊට පස්සේ බස් එක මම අම්මගේ ෂොප් එකෙන් තියලා මම මේ අපහු යනකොට එන්න මේ දෙන්නා මට හම්බ වුණා. ඊළඟට ගියේ මම මගේ ඉතුරු බඩු ටික ගන්න. ඔයාලට හිතා ගන්න පුළුවන් නේ මම මොනවද ගත්තේ කියලා. මම ගත්ත බඩු වලට හම්බ වෙච්ච ලස්සන ක්‍රිස්මස් නම් දැන් ඉවරයි. මේ මම්මගේ වැඩ ටික ඉවර වෙලා ආපහු යන ගමන. මට ආපහු යන ගමනත් යාළුවෙක් හම්බුණා. මේ ඉන්නේ යා. එයා චුට්ටක් ලැජ්ජයි. ඊට පස්සේ දෙයියෝ ඒ වගේ මෙන්න මේ දෙන්නා මට බස් එකකින් හම්බුණා. බස් එකෙන් බැහැලා මෙයාලා තමයි මගේ බඩු ටික උස්සගෙන ගියේ කැම්පස් එකටම යනකම්. සඳ අපි වීක් එක පටන් ගන්නවා. ඒක නිසා අපිට ඒකේ ඉන්ට්‍රස් එකේ තොරණ තමයි හදන්න තිබ්බේ. ඒ නිසා බැච් එකේ ළමයි ඔක්කොමලා එකතු වෙලා තිබ්බා ඔඩිය ළඟට. දෙන්ට යනකොට කට්ටිය සෙල්ලම් කරනවා. ඉතින් මාත් කියපු ගමන් බැට් එක ගාලා සෙල්ලම් කරන්න ගත්තා. සෑහෙන කාලයකට පස්සේ තමයි සෙල්ලම් කරන්න පුළුවන් වුණේ. මගේ රියක් නම් එච්චර ගණන් ගන්න එපා. ඇත්තටම සෑහෙන දවසකින් බැට් එකක් අතට ගත්තේ. ළමයි ටිකක් සෙල්ලම් කරන අතරේ මේ අය මහන්සි වෙන්නේ තොරණ වැඩේට. ඒ ගැන මම වෙනම ලොග් එකකින් ඔයාලට අරගෙන එන්නම්. මං හිතන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ මගේ බඩු ටික අරගෙන මම හොස්ටල් එකට ගියා. මේ තියෙන්නේ අද මම ගත්ත දේවල්. ඕකේ කොච්චර ලොකුනොත් ආසිකම පුංචි දේවල් තියෙනවනේ. මේ මගේ එක ආසාව. ඊපස්සේ මේ මම ගත්ත කොස්මැටික්ස් ක්ලෙන්සර් එක. මේ තව ඒ වගේ චූටි ගැජට් එකක්. මේක කටර් එකක්. ඇත්තටම හරිම කියුට් ඒවා. මට දෙකම ආසයි කියලා මම ඉතින් ගත්තා. මම ඇත්තටම මේක ගන්න හේතුව මම අර කිව්ව ලිප් ලයින් එක හින්දා. ඒක උල් කරන්න එක මම හොයලා හිටියේ. මට දැන් ඒක හම්බුණා. අදට මගේ vlog එක ඉවරයි. මම ගිහින් එන්නම්. බයි.